දැන් මෙතන තියෙන්නේ කොහොමද අපි රිසර්ච් ප්‍රොපෝසල් එක ප්‍රසන්ට් කරන්න කියන එක තමයි මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ right. දැන් මේක නම් මගේ එකක්. ඒතර මේ ইনফෝමේෂන් ගැන වැඩි හිතන්න එපා. බලන්න රිසර්ච් ප්‍රොපෝසල් එක අපි කොහොමද ප්‍රසන්ටේෂන් එකකින් ප්‍රසන්ට් කරන්නේ කියන එක තමයි මෙතනදී කියන්නේ right. එතකොට අපි පළවෙනි ස්ලයිඩ් එකේ දාන්න ඕන අපේ රිසර්ච් ටොපික් එක. එතකොට මේ තියෙන ෆෝමැටින් සාමාන්‍යයෙන් ඕකේ. හරි මේ තියෙන වගේ ෆෝමැටින්ස් තමයි තියෙන්න ඕන. එතකොට ලොකුවට අපි දාන්න ඕන රිසර්ච් ටොපික් එක. ඊට පස්සේ මෙතන ඕගොල්ලන් ඉන්ඩිවිජුවල් ප්‍රොජෙක්ට් මේ කරනවා නම් රිසර්ච් එක මෙතන නම ලියන්න ඕන. මෙතන රෙජිස්ට්‍රේෂන් නම්බර් එක දාන්න ඕන. ID කියන තැන මෙතනදී. හරිද? ඊට පස්සේ ගෲප් ප්‍රොජෙක්ට් එකක් නම් මෙතන ගෲප් නම්බර් එක අපි හිතමු C1 group එක C2 group එක ආදී වශයෙන් group නම්බර් එක දාන්න ඕන. මෙතන ඕගොල්ලන්ගේ ඉන්ස්ටිටියුට් එක දාන්න ඕන සහ ඕගොල්ලන්ගේ ඩිපාර්ට්මන්ට් එක ෆැකල්ටි එක ඒ ඉන්ෆෝමේෂන් එක තමයි අවසානයේට එන්න ඕන. හරිද? ඊට පස්සේ කන්ටෙන්ට් එක ගත්තොත් අපි මේ කන්ටෙන්ට් එකේ අපි තියෙන්නේ introduction literature review and methodology කියන chapters තුන තමයි අපි research proposal එකේ මෙතන තියෙන්න ඕන. research proposal එකේ chapters තුනක් තමයි තියෙන්න ඕන. introduction literature review and methodology. හරිද? ඊට පස්සේ introduction කියන slide එකේ මේ විදිහට slide එක පුරාවටම අපි තොරතුරු දාන්න ඕන. දැන් ඇත්තටම මම recommend කරන්නේ මේ මෙච්චර information දාන්න අවශ්‍යත් නැහැ. තව ටිකක් අකුරු ලොකු වුණාට ගැටලුවක් නැහැ. තව ලොකු වුණා නම් හොඳයි. තව ටිකක් අකුරු ලොකු වෙලා ඒ වගේම reference අනිවාර්යයෙන්ම දාන්න ඕන අපි. අපි ලියන මේ sentence වලට අදාළ references add කරන්න ඕන introduction කියන slide එකේ. ඊළඟට background of the study කියලා slide එකක් අපිට එන්න ඕන. background of the study කියන්නේ දෙවෙනි slide එක. ඒකේ අපේ research background එක. දැන් අපි research proposal එකේ ලියන information තියෙනවානේ. ඒ ටික ඔක්කොම ඒ information කෙටි කරලා අපි point wise මේකේ ලියන්න ඕන. අර ඔක්කොම ලියන්නේ නැහැ ලොකු ඡේද. දැන් මේකේ තියෙන ඡේදත් මං හිතන්නේ ඇත්තටම ලොකු වැඩි. අපිට මේක sentence විදිහට තව ටිකක් අකුරු ලොකු කරලා සාමාන්‍ය font size එක 20 වගේ වෙන්න දාලා sentence 3ක් 4ක් දැම්මනම් ප්‍රමාණවත්. ඊළඟට problem statement එක. ඕගොල්ලන් research proposal එකේ ලියන problem statement එක තියෙනවානේ. ඒක කෙටියෙන් මෙතන දාන්න. problem statement කියලා point wise ඕගොල්ලන්ට ඒක justify කරන්න පුළුවන්. ඕගොල්ලන්ගේ problem එක මොකක්ද කියන එක අනිවාර්යයෙන්ම මෙතන දාලා තියෙන්න ඕන references. මේවට අපි කියන්නේ in-text citations කියලා. මෙතන author ගේ surname එකයි year එකයි අනිවාර්යයෙන්ම පේන්න තියෙන්න ඕන. ඊළඟට මෙතන තවත් තියෙනවා නම් ඔයගලන්ට problem statement එක අවශ්‍ය තොරතුරු ලියන්න පුළුවන්. මෙතන අපි research problem එක ඔයගලන්ගේ ඇයි මේ research එක කරන්නේ, එතන තියෙන ප්‍රශ්නේ මොකක්ද කියන එක මෙතනදී පැහැදිලිව point වලින් කියවෙන්න ඕන. එතන ප්‍රශ්නයක් තියෙනවා කියන එක අපි පැහැදිලිව මෙතන කියවෙන්න ඕන. ඊළඟට research objectives and research questions කියන එක. එතකොට මේ විදිහට main objective එක මේ විදිහට ලියලා දාන්න පුළුවන්. ඊට අමතරව research objectives and research questions දැන් මේකේ නම් 5ක් තියෙනවානේ. ඔයගොල්ලන්ගේ level එකේ 5ක් අවශ්‍ය නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් 3ක් වගේ තිබ්බනම් ඇති. research objective එකයි හොඳට බලන්න research questions මේ දෙකම එකම දේ තමයි තියෙන්නේ. නමුත් අපි කතා කරලා තියෙනවා research objective එකක් ලියන්නේ කොහොමද, research question එක හැදෙන්නේ කොහොමද කියලා. objective එකක් නම් to වලින් පටන් ගන්න ඕන. ඊට පස්සේ sentence එකක් තමයි එන්නේ to ascertain the impact of knowledge generation on organizational performance, to identify the effect created by knowledge utilization on organizational performance. එතකොට ඒකම තමයි research question එක වෙන්නේ. මේක අපි theory වලදී ඕන තරම් කතා කරලා තියෙනවා. ඒ PDF සහ ඒ දේවල් අවශ්‍ය නම් නැවත බලන්න. එතකොට research question එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන what is the impact of, what is the effect of, what type of association අර ඒ වගේ what නැත්නම් question word එකකින් මේක question එක පටන් ගන්න තියෙන්න ඕන. ඕගොල්ලන්ට මේ විදිහට present කරන්නත් පුළුවන්. ඒක පැහැදිලි ගොඩක්. objective එක සහ research question එක මේ විදිහට present කරන්න පුළුවන්. ඊළඟට significance of the study slide එක ලියවෙන්න ඕනේ. ඒකේ practical significance එක මේ විදිහට ලියවෙන්න පුළුවන්. practically කොහොමද මේ research එක වැදගත් වෙන්නේ කියලා. ඊළඟට significance එක theoretical significance එක කියලා වෙනම ලියන්න පුළුවන්. gaps in the literature will be addressed by conducting this research වගේ sentence එකක් ලියලා ඔයගොල්ලන්ට ඒක කියන්න පුළුවන්.
ඊට පස්සේ තියරිටිකල් රිවිව් කියන එක මේකෙදි ඕගොල්ලන් මේ රිසර්ච් එකේදී පාදක කරගත්ත තියරීස් මොනවාද කියන එක ඔයාලට මෙතන ලියන්න. දැන් මේක නම් ලොකු රිසර්ච් එකක්. ඊට අමතරව ඔයාලගේ එකක් දෙකක් තියරීස් මෙතන තිබුණම ප්‍රමාණවත් වෙනවා. මෙතනදී ඕතර් කවුද ඒ තියරි එකේ නම, ඕතර් සහ ඒකේ ප්‍රධාන වශයෙන් මොකක්ද කන්සිඩර් කරන්නේ, ඒක ඔයාගේ රිසර්ච් එකේ කොහොමද යොදාගත්තේ කියන එක තමයි මෙතන ලියවෙන්න අවශ්‍ය වෙන්නේ. තියරි එකක් දෙකක් ලිව්වම ප්‍රමාණවත් තියරිටිකල් රිවිව් එකේදී. එම්පිරිකල් රිවිව් එකේදී කියන්නේ මේ ඔයාගේ රිසර්ච් ඕගොල්ලන්ගේ රිසර්ච් එක ට සම්බන්ධව කරලා තියෙන අනිකුත් රිසර්ච් මොනවද කියන එක තමයි එම්පිරිකල් රිවිව් එකේදී කියන්නේ. ඒ කියන්නේ අනිකුත් වෙන රිසර්ච් ඕගොල්ලන්ගේ ටොපික් එකට අදාළ අනිකුත් රිසර්ච් කියවලා ඒගොල්ලන්ගේ ෆයින්ඩින්ග්ස් තමයි මෙතන දාන්නේ. දැන් ඕගොල්ලන් රිසර්ච් පේපර් එකක් ගත්තොත් ඒකේ ඕතර් කවුද, ඉයර් එක මෙතන දානවා, රිසර්ච් ටයිටල් එක මෙතන දානවා, රිසර්ච් ඩිසයින් එක කියන්නේ ඒගොල්ලන් පාවිච්චි කරලා තියෙන මෙතොඩොලොජි එක මොකක්ද, ඉන්ටර්විව්ස්ද, කේස් ස්ටඩීද, සර්වේද, ඒ විදිහට. ඊළඟට රිසර්ච් ගැප් එක. ඒකේ තියෙනවා නම් රිසර්ච් ගැප් එකක්. ඒ කියන්නේ ඒගොල්ලන් තවදුරටත් හොයාගෙන නැති, ටච් කරලා නැති පාර්ට් එකක් තියෙනවා නම් ඒක මෙතන ලියවෙන්න ඕන. රිසර්ච් ගැප් කියන තැන. එතකොට මේ වගේ එම්පිරිකල් රිවිව් එකේ සාමාන්‍යයෙන් 5ක් විතරවත් අඩුම තරමේ රිසර්ච් ගැන ලියවෙන්න ඕන ඔයගොල්ලන්ගේ ටොපික් එකට අදාළව. හරි. දැන් මෙතන ගොඩක් තියෙනවා. එච්චර ඕනේ නැහැ. ඊළඟට conceptual framework. conceptual framework ඔයාලා දන්නවා මේක අදාළ වෙන්නේ quantitative research වලට විතරයි. ඕගොල්ලන්ගේ රිසර්ච් එක quantitative research කියන්නේ questionnaire පාවිච්චි කරලා නම් ඔයාලගේ රිසර්ච් එක කරන්නේ. එතකොට ඕගොල්ලන්ගේ data analysis එක කරන්න වෙන්නේ SPSS වගේ statistical software එකක් හරහා. එතකොට ඒ වගේ අයට අනිවාර්යයෙන්ම ඔයාලගේ රිසර්ච් එක quantitative නම් conceptual framework එකක් තියෙනවා. ඒකේ මේක අපි කතා කරලා තියෙනවා මේ ඔයගොල්ලන්ගේ තියරි වලදී ගිය සෙමෙස්ටර් එකේ. එතකොට ඉන්ඩිපෙන්ඩන්ට් වේරියබල්ස් ටික මේ පැත්තෙන් ඕන. ඩිපෙන්ඩන්ට් වේරියබල් එක මෙතන ඇවිල්ලා මේ විදිහට හයිපොතීසිස් ටික H1 H2 කියලා ලියවෙන්න ඕන. මේ විදිහට ඇරෝස් තියෙන්න ඕන. ඒකේ සෝස් එක developed by the researcher කියලා මේකේ නම් දාලා තියෙන. ඒ වගේ ඕගොල්ලන් ඩිවෙලොප් කරා නම් developed by the researcher කියලා සෝස් එක මෙතන එන්න ඕන. හරි. ඒතර මේ විදිහට conceptual framework එක ඇඳගෙන hypothesis ලියන්නත් ඕනේ. ඒතර hypothesis තියෙන්නේ අනිවාර්යයෙන්ම quantitative research වල විතරයි. ඊළඟට qualitative එකක් නම් මේ slides දෙක එන්නේ නැහැ. conceptual framework and hypothesis තියෙන්න බෑ. ඔයගොල්ලන්ගේ research එක qualitative research එකක් නම් නේ. ඒවත් මේ වෙනකොට ඔයගොල්ලන් දන්නවනේ qualitative research එකක් කියන්නේ මොනවාද? interviews වගේ method එකකින් ඔයගොල්ලන්ගේ data ටික analyze කරලා තියෙනවා නම් ඒ research එකේ අවසානයේදී ඒක ඇනලයිස් වෙන්න ඕන ඩිස්ක්‍රිප්ටිව් විදිහට. ඒ කියන්නේ කන්ටෙන්ට් ඇනලිසිස් හරි තෙමැටික් ඇනලිසිස් වලින් හරි තමයි ඔයගොල්ලන්ගේ ඇනලිසිස් එක වෙන්නේ ඩිස්ක්‍රිප්ටිව් විදිහට. හරි. ඊට පස්සේ රිසර්ච් ඩිසයින් process එක ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ මෙතොඩොලොජි පාර්ට් එක. ඕගොල්ලන්ගේ මෙතොඩොලොජි කියන chapter එකේ summary එකක් තමයි මෙතන තියෙන්නේ. බලන්න research approach, paradigm, method, types of data, time horizon අර research onion එකේ තියෙන ස්ටෙප්ස් ටික මෙතන තියෙන. ඒකේ තියෙන පාර්ට්ස් ටික ලියලා ඕගොල්ලන් සිලෙක්ට් කරගත්තේ රිසර්ච් අප්‍රෝච් එක මොකද්ද? ඒකේ තියෙන ලොජික් එක මොකද්ද? ඇයි ඔයා මේ කියන මේ පොසිටිවිසම් නම් ඇයි පොසිටිවිසම් තෝරගත්තේ? ඇයි ඔයාගේ රිසර්ච් මෙතඩ් එක විදිහට ක්වොන්ටිටේටිව් ගත්තේ? ඇයි ඔයාගේ type of data primary ගත්තේ? ඇයි time horizon එක මේ විදිහට වෙන්නේ? මේ ඔක්කොම අපි තියරි කතා කරලා තියෙනවා. ඒතර පුතාලා ඒකේ ලොජික් එක මෙතන ලියනවා නම් වඩාත් හොඳයි. හරි? ඊට පස්සේ sample design ඕගොල්ලන්ගේ population එක කොච්චරයිද, unit of analysis, sampling frame එක කවුද, design process, එතකොට ඕගොල්ලන්ගේ sample size එක කීයද, questionnaires කීයක් distribute කරනවද, data analysis එක වෙන්නේ කොහොමද. එතකොට මේකට හරිම පැහැදිලිව මේක present කරන්න පුළුවන් විදිහක් තමයි මේ තියෙන්නේ. මේ වගේ වගුවකින් present කරා නම් ඉතාම හොඳයි. හරි. right ඊට පස්සේ එච්චරයි. දැන් first chapters තුන තමයි මේ විදිහට අපි present කරන්නේ. එතකොට මේ කියන එක in detail ලියන එක තමයි research proposal එක කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ මේක දැන් group එකේ දාලා තියෙනවා සහ මම මේ presentation එක sample එකේ වන්නම්. ඔයාලගේ research proposal එකටත් මේ වගේ presentation එකක් හදන්න ඕන. මේ විදිහට presentation එකක් හදන්න ඕන සහ ඒක present කරන්න ඕන next week වෙනකොට. next week එකේ මම presentations ගන්නවා. හරි. එතකොට ප්‍රොපෝසල් එකේ ප්‍රසන්ටේෂන් එක කරන්න ඕනේ. ඒක ඇප්‍රූව් නම් තමයි ඔයගොල්ලන්ට රිසර්ච් එක කන්ටිනියු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකේ මොනවා හරි පාර්ට් එකක් ඔයාලට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මේ ඔක්කොම අපි තියරි පාර්ට් එකේ ගිය සෙමෙස්ටර් එකේ කවර් කරලා තියෙන්නේ. මොනවා හරි කොටසක් ඕගොල්ලන්ට අමතකයි නම් තේරෙන්නේ නැත්නම් මගෙන් අහන්න පුළුවන්. next week වලට කලින් මගෙන් අහලා මේ ප්‍රසන්ටේෂන් එක රෙඩි කරගන්න. හරි නේද? right